ආයිබෝල් ළමයි අද කතා කරන්න යන්නේ ආගමික මූලධර්මය ගැන. ඉතින් මේක 9 වසර 10 වසර 11 අවස්ථා තුනේම අවුරුදු තුනේම අවශ්‍ය වෙන එකක්. ඉතින් ඊට එහාත් ඔයලලදිත් ඕන වෙන පොදු මූලධර්මයක්. ඉතින් ආකිමිඩිස් මූලධර්මය ගැන කතා කරද්දී ආකිමිඩිස් මූලධර්මයේදී කියන්නේ වස්තුවක් තරලයක් තුල ගිලී පවතින ඒ සම්බන්ධව විස්ථාපනය කරන තරල පරිමාව සහ වස්තුවේ උඩුකුරු තෙරපුම් බලයට සමානයි කියන නිර්වචනය තියෙන එක කතා කරමු. මේක ආවේ මේක හොයාගත්තේ ආගමිනිස් කියන කෙනා. ඉතින් මේක සම්බන්ධව කතාවක් තියෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ ආගමිනිස් කියන්නේ ඔය ක්‍රිස්තු පූර්ව වර්ෂවලදී හිටපු ග්‍රීක දාර්ශනිකයෙක්. ඉතින් එයාගේ රජ්ජුරුවෝ කියලා තියෙනවා. ඒ රජ්ජුරුවන්ට එක දවසක් ඕන වෙලා තියෙනවා. මෙයාක රජ්ජුරුවෝ ගාව තියෙන ඔටුන්න එයා ඔටුන්නක් හැදුවලු. ඉතින් ඒ රජ්ජුරුවන් හදපු ඔටුන්න එයාට ඕන වුණා මේ රන්කරුවා එයා දුන්න රත්තරන් වලින්මද හැදුවේ කියලා හොයාගන්න. ඉතින් මේකට ආයේ ඔටුන්න මේ කපන්න කොටන්න මුකුත් කඩන්න කරන්න බෑ. ඒකෙන් ඉතින් මෙයාට ක්‍රමයක් හොයාගන්න ඕන වුණා මේකට ඒ රත්තරන් මන් දීපු රත්තරන් වලින්මද මේ රන්කරුවා මේක හදලා තින්නේ නැත්නම් ඊට වඩා වෙන මොනවා හරි කලවම් කරලා ඒ දීපු රත්තරන් වල බරට ඕනනම් හදන්නත් පුළුවන් නිසා එහෙම හදපු ඔටුන්නන්ද කියලා මෙයාට දැනගන්න ඕන වුණා. ඉතින් කපන්න මේ කඩන්න මුකුත් බැරි නිසා මෙයා මේ වැඩේ පාවිච්චි බාර දෙනවා ආගමිනිස්. ඉතින් ආගමිනිසුත් ඉතින් මේ මුල් කාලේ සෑහෙන බැලුව කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් එයාට මුලින් ඉතින් හම්බුන්නේ නැහැ මේක ක්‍රමයක්. ඉතින් දවසත් එයා ලං වුණා මේක රජුරෝ ඉල්ලපු දවසත්. ඉතින් එහෙම ඉදිද්දි එක දවසක මෙයා ඉතින් නනා ඉඳිද්දි මෙයා වතුර බේසමට වහිද්දී ඉතින් ඒ වතුර ටික මොකද උනේ එයා දැක්කා එයා වතුර බේසමට බහිද්දී බහිනවත් එක්ක වතුර ටිකක් ඒකේ වැඩිපුර වතුර ටිකක් විදියට එළියට යනවා. ඉතින් මෙයාට තේරුණා ඒකත් එක්ක නිරීක්ෂණය දැක්කට පස්සේ මේ එළියට ගියපු වතුර ටිකයි මෙයා මැන්න බැලුවා එයාගේ බරත් එක්ක. එතකොට මේ දෙක ආසන්න වශයෙන් සමාන වුණා. ඒකත් එක්ක එයා ඊට පස්සේ එහෙම්මම නනායිදිත්ති එහෙම්මම රජතුමා හම්බෙන්න කියලා කිව්වා මේක හොයාගන්න විදිහක් තියෙනවා. මට මෙහෙම විදියක් හම්බුණා කියලා ඒක ඔප්පු කරලා පෙන්නනවා. ඒකෙදි ඔප්පු කරන විදිය කියන්නම් ඒක පැහැදිලි කරන්නම්. ඒක ඒ ක්‍රමයට අනුව මෙයා ඔප්පු කරනවා මේකේ සම්පූර්ණයෙන්ම රත්තරන් තමයි තියෙන්නේ 100%ක් වෙන මොකුත් කලවම් නැහැ ඔටුන්නේ කියලා මෙයා රජුරවන්ට කියලා මේක හොයලා දෙනවා. ඒක උනේ ඒකේ ආගමික නියමය සම්බන්ධව තියෙන්නේ ඔක්කොම ලියන්න බෑ කියන්නම් විස්තරේ තියෙන්නේ කොහොමද කියලා. මොකක් හරි වස්තුවක් තරලයක් තුල ගිලී පවතින විට පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් තරලයක් තුල ගිලී පවතින විට මෙන්න මේ වස්තුව විසින් විස්ථාපිත ඒ කියන්නේ වස්තුව විසින් එළියට යවපු තරල පරිමාවේ බරට වස්තුව විසින් විස්ථාපනය කළ තරල පරිමාවේ බරට සමාන උඩුකුරු තෙරපුම් බලයක් තරලය විසින් වස්තුව මත ඇති කරයි. හරි. වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් තරලයක් තුළ ගිලී පවතින විට එම වස්තුව විසින් විස්ථාපිත එළියට මෙන්න මේ අයින් කරපු වතුර පරිමාවේ ස්කන්ධය නැත්නම් මේ බර කියන එක බලයක්. හොඳයි. බර මොකද වෙන්නේ මේ වස්තුව මත තරලය විසින් ඇති කරනු ලබන උඩුකුරු තෙරපුම් බලයට සමාන වේ කතාවක් තමයි කියන්නේ. එතකොට මේකේ බරක් වස්තුවක බරක් කොහෙවත් සමාන වෙන්නේ නැහැ. සඳහන් වෙන්නේ නැහැ. වස්තුවක බර සමාන වෙන්නේ බල සමතුලිතයෙන් මේ වස්තුව නිශ්චල නිසා මොකද වෙන්නේ? නිශ්චල වස්තුවක් මත බාහිර අසන්තුලිත බල ක්‍රියා කරන්නේ නැහැ. බල එහෙනම් මොකද වෙන්නේ? සමතුලිතව තියෙන්න ඕනේ. තරලයෙන් මෙහෙම උඩට බලයක් යදෙනවා නම් ඊට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් මොකද වෙන්න ඕනේ? තරලයේ වස්තුව විසින් තරලය මත යදන්න ඕනේ. මේ වස්තුව මත තියෙන එකම බලය මොකද්ද? එයාගේ බර. ඒක නිසා තමයි මොකද වෙන්නේ? මෙන්න මේ උඩුකුරු තෙරපුම් බලය මෙයාට සමානයි. එළිය තරලයට ඒත් එක්කම එහෙනම් තරලය මොකද වෙන්නේ? තරලයේ බරම මෙන්න මේ වස්තුවේ බරට සමාන වෙන්න ඕනේ කියන එක මෙහෙදී මේ ආකිමිඩිස් මූල ධර්මයෙන් කියන්නේ. ඉතින් සල්ව ගත්තොත් මෙතන අපි රෝ මේ තියෙන ඝනත්වයේ තියෙන එක ඒකේ ඝනත්වයත් එක්ක පරිමාවේ ඒ ඝනත්ව සමීකරණය රෝ සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. එතකොට අපිට මේකේ ජල ස්කන්ධය හොයන්න ඕන නිසා රෝ v කියෙන් වැඩි කරගන්න රෝ v එනවා. ඒ පරිමාව ඒ ස්කන්ධය වැඩි කරන්න ඕන ගුරුත්වත්වන්නේ රෝ v g.
මෙන්න මේ ජල පරිමාව ස්කන්ධය එහෙනම් මොකද කරන්නේ? මෙන්න මේ වස්තුව W කියලා ගමු. බර මේ W G කියලා ගමු. ඒක සමාන වෙනවා මෙන්න මේ එළියට ගියපු වස්තුවේ මේ තරලයේ පරිමාණය. තරලයේ බරට මෙන්න මේ වස්තුවේ බර බැලන්ස් වෙන්න ඕනේ. ඒක තමයි ආගමික නියමයෙන් කියන්නේ. දැන් අර රජතුමා කතාවේ ඔටුන්නට මොකක්ද මේ සම්බන්ධව කොහොමද ඒකේ රත්තරන්ද කියලා තීරණය කරේ කියන එක. තමයි කියන්නේ දැන් මෙතනින් උනේ මෙහෙම සම්බන්ධයක් විතරයි. අපිට මේ එළියට ගියප එක ඇතුලේ එකට සමාන වුණා. ඉතින් මේක කොහොමද රත්තරන් වලට ඇතුලේ කලවන්නේ නැද්ද කියන කපන්න කොටන්න නැතුව ඒක රත්තරන් මේ තියෙන ඔටුන්න කඩන්න නැතුව හොයන්නේ කියන එක කතා කරොත් මේකෙදී ඒ ඔටුන්න හදලා තිබ්බේ මොනවා හරි ඔටුන්නේ බර හිතමුකෝ අපි කිලෝ 2ක ඔටුන්නක් කියලා. මේක හදන්න රජතුමා දීලා තියෙනවා රත්තරන් කිලෝ 2ක්. ඒ කිලෝ 2 මම උඩින් කියන කිලෝ 2ක් දීලා තියෙනවා රන්කරුවට රත්තරන් ඔටුන්න හදන්න කියලා. එතකොට මේ ඔටුන්න කිලෝ 2කින්ම හදන්නත් පුළුවන් ඕන නම් නැත්තම් මේ රන්කරුවට පුළුවන් මේ කිලෝ මෙයා රත්තරන් වලින් කිලෝ 1.5ක් දාලා තව යකඩ මොනවා හරි ඇතුළට කලවම් කරලා තව 0.5ක් කලවම් කරලා කිලෝ 2 හදන්නත් පුළුවන්. හැබැයි එයාට අර ඉතුරු මේ රත්තරන් ග්‍රෑම් 500 ගෙදර අරන් යන්න පුළුවන්. ඒක තමයි රජතුමාට දැනගන්න ඕන උනේ. ඉතින් මේක ඇතුලේ තියෙන ඒවා ගණන් ඔටුන්න කඩන්න බෑනේ. ඒක නිසා අලුත් ඒ කියන්නේ සම්පූර්ණ රත්තරන් වලින් හදලා තිබ්බනම් සෑහෙන අපරාධයි. ඒක නිසා මෙයාට ඕන වුණා මේක මේ කිලෝ 2කින්මද මේක ඇතුලේ රත්තරන් තියෙන්නේ කියලා බලන්න. ඉතින් මොකද කරේ මේක ආගමිනිස්ට මේක සම්බන්ධ කරන්නේ කොහොමද ආගමිනිස් මූල ධර්මයට මෙයා කරන්නේ මොකද ආගමිනිස් කියලා මේ ඔටුන්න දානවා වතුරට. වතුරට දැම්මට පස්සේ මේ වගේම මේ වස්තුව නැහැ ඔටුන්න වතුරට දානවා. වතුරට දැම්මට පස්සේ ඒ වතුර ටික අනුව පාවෙන්නේ නැහැ ඔටුන්න. කියනවා මේ එළියට යන වතුර ටිකේ බර මැන්න. හරි. ඒ බර මැනලා ඊට පස්සේ ඔටුන්න පැත්තක තියලා දැන් ඔටුන්නේ බර එළියේ අපි අරගෙන මයින්නවා. ඒක තරහදී මෙන්නාම අන්න කිලෝ 2 පෙන්නනවා. රන්කරුවා දීපු රත්තරන් වලින් තමයි කිලෝ 2ක් දුන්න නිසා එයා හදලා තියෙනවා. එතකොට මේ එළියට ගියපු වතුර ප්‍රමාණය ඔන්න අපි දන්නේ අපි ස්කන්ධය කීයද දන්නේ කිලෝ අපි හිතමු ග්‍රෑම් 500ක් ආව කියලා. ඒකේ මේ ස්කන්ධය එතකොට නිව්ටන් වල බර අනුව හදා ග්‍රෑම් 500ක වතුර බරක් තමයි ආවේ. එතකොට රත්තරන් කිලෝ මේ ඔටුන්න කිලෝ 2කට තමයි ඕක ආවේ. එතකොට දැන් කරන්නේ මොකද්ද මේ කිලෝ 2කටම ඊට පස්සේ කරන්න ඕනේ කිලෝ 2ක රත්තරන් කොට්ටියක් අරගෙන ඒක දානවා ආයි වතුරට. ඒ වතුරට දැම්මට පස්සේ එළියට යන වතුර පරිමාණය බරමයි. එහෙනම් ඕක හරියටම රත්තරන් වලින් හදලා තියෙන්නේ මේ ස්කන්ධයයි අර කුට්ටිය. රත්තරන් කුට්ටිය දැම්මට පස්සේ එළියට යන ස්කන්ධ දෙක සමාන වෙන්න ඕනේ. මේ ස්කන්ධයට වඩා මෙතන ස්කන්ධය අඩුයි කියන්නේ මෙතන රත්තරන් වල ඝනත්වයට වඩා අඩු ඝනත්වයක් තමයි එළියට වතුර ස්ථාපනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රත්තරන් වල මේකේ මොකද වෙන්නේ මෙතන 500ට වඩා මෙතන ඔන්න හිතන්නකෝ 700ක් විතර ආවා කියලා ඇත්ත රත්තරන් කුට්ටිය දැම්මට පස්සේ එහෙනම් මොකද මෙතන 200ක් අඩුයි. මේ 200 නෙමෙයි බර ඊට වඩා ගාණක් අඩු වෙන්න පුළුවන්. ෂුවර් එකම කියන්න පුළුවන් මේක හදලා තියෙන්නේ කිලෝ 2 රත්තරන් වලින් නෙමෙයි කියලා. කියන්නේ මේ දෙන්නගේ ඝනත්ව දෙක වෙනස්. මේ ඝනත්ව සමාන කරලා තමයි මේකෙන් කියන්නේ මේක 100%ක් රත්තරන් වලින් නම් මෙයාගේ ඝනත්වය මේ වතුර එළියට ගියපු රත්තරන් කුට්ටි කිලෝ 2කට ගියපු පරිමාවයි මේක හැදුවත් මේ හදලා කිලෝ 2යිනේ. ඒ කිලෝ 2කින් ගියපු වතුර පරිමාව ස්කන්ධය දෙන්නම සමාන වෙන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ කියන එකෙන් තේරුම මේ දෙන්නගේ ඝනත්ව දෙක වෙනස් කියනවා. ඝනත්වය වෙනස් වෙන්නේ ඉතින් එකම හේතුව තියෙන්නේ රත්තරන් ඔටු ඒ ඔටුන්නේ මොනවා හරි කලවම් කරලා තියෙනවා. ඒක නිසා තමයි ඝනත්වය අඩු වෙන්න පුළුවන්. මේකට වඩා මේක වැඩි කියන්නේ ඒ කියන්නේ ඝනත්වය අඩු වෙලා මොනවා හරි කලවම් වෙලා තියෙනවා. ඒකෙන් කියන්න පුළුවන් එහෙනම් රත්තරන් ටික නැහැ. ඒක දීපු ඔක්කොගෙම නෙමෙයි හදලා තියෙන්නේ තව මොනවා හරි කලවම් කරලා. ඔන්න ඔහොම තමයි ඒකෙන් එයා ආගමිනිස් ඔය ප්‍රශ්නේ විසඳලා ගත්තේ. ඉතින් සරලව ආගමිනිස් මූල ධර්මයෙන් කියන්නේ මෙන්න මේ වස්තුවක් ගිරලා තියෙද්දී ගිදෙන තියෙන වස්තුව මත ඇති කරන තරල පරිමාවේ උඩුකුරු තෙරපුම බලයක්. ඒක අර එයාගේ බරට සමානයි නිසා කෙලින්ම උඩුකුරු තෙරපුම එයාගේ බර විදියට ගන්නත් පුළුවන්. ඒක සමාන වෙනවා නේ එළියට ගියපු තරල පරිමාවේ බරට. ඉතින් මේ කතාව තමයි තියෙන ආගමිනිස් මූල ධර්මයේ. ඉතින් ඔයගොල්ලෝ සරලම ඔය උදාහරණයක් එක්ක තමයි පැහැදිලි කරේ. ඉතින් මොනවාරි කමෙන්ට් ඔයගොල්ලන්ගේ අයිඩියාස් තියෙනවා නම් මේක සම්බන්ධව තව දැනගන්න ඕනේ මොනවා හරි තව විස්තර කිරීම ඕන නම් ගැටලු සම්බන්ධව ඔලුවෙල් හරි ලෙවල් හරි අල්ලහෙන් විස්තරයක් කමෙන්ට් එකක් දාන්න. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් මේ සම්බන්ධව මේ වගේම තව වීඩියෝ එකකින් එක්කන්ට